තව හේතු තියෙනවා. මේ කාරණාසේ මේ මෙච්චර දේවල් කියන තව ගොඩක් හේතු තියෙන නිසා. මේ ආර්ය භූමිය කවදාවත් ආර්යයන් වහන්සේලා කවදාවත් මේ අභ්‍යන්තර පරිවර්තනයක් තුළ එයාට මේ ලෝකේ අභ්‍යන්තර පරිවර්තනයක් මේක වෙනවා. මේක වෙනවා. අභ්‍යන්තර පරිවර්තනය කියන එක ගොඩාක් වැදගත්. ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆෝමේෂන්. ඒ කියන්නේ හිතලා කරන එකක් නෙමෙයි. ඔබ හැම කෙනෙකුටම වෙනවා. එක එක මට්ටම් වලින් තමයි වෙන්නේ. ඒ වුණාට පස්සේ ඔබ සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු කරාට ඔබ ලෝකෙට අයිති නෑ. ඒක දන්නේ ඔබ. ඒක ඔබට දැනෙනවා. මේ නිසා පෘථග්ජන අයට වරදිනවා කියලා කියන්න ඕනේ. බුදුන් වහන්සේ ඔය බොහොම පරිස්සම් වෙන්න කියලා හැමෝටම කියන්න ඕනේ. මෙහෙම කියන්න ගොඩාක් හේතු තියෙනවා. ඔබ කවදාවත් මේ ආරිමුනේ සැක කරන්න එපා. ඔබට වරදින තැන් කීපයක් කියන්නම් ඍජුවම. ඔය අපේ භික්ෂුන් වහන්සේලාට අවලාද කරනවා තියෙනවා නේද ගොඩාක්. ඕක සුදුසු නෑ. ඔය Facebook YouTube වල දානවා ඒව සුදුසුම නෑ. සුදුසුම නෑ. ඒක ආරණාසේ දකින හින්දා කියන්නේ. ඒක සුදුසුම නෑ. ඔබට වරදින තැන් කීපයක් අපිට පේනවා. දැන් තෙල් කටහරපේ දාලා රහතන් වහන්සේ නටවනකොට රහතන් වහන්සේ කටවාගෙන ඉන්නවනේ. රහතන් වහන්සේ කතා කරන්නේ නෑනේ. ඔබ හිතන්න මෙන්න මේ. අපි දැක්ක ඊයේ පෙරේද Facebook එකේ යනවා එකක්. භික්ෂුන් වහන්සේ නම බීලා. විදියට අරක්කු බෝවලා හරි බීලා හරි මොකක් හරි එකක් යනවා. ඒක මම බැලුවේ මට බලන්න හිතෙන්නේ නෑ. ඒ නිසා මම බලන්නේ නෑ වැඩි. මට ඒක හරි සංවේගයක් බලන්න නැත්තේ ඒකයි. ඒත් අපිට ඒක දකිනකොට හිතුණා. ඒ දැකපු ෂණේම ආවා. කවුරු හරි කෙනෙක් රහතන් වහන්සේ නමකට බලෙන් හරි මේ විදිහට මොනවා හරි අටපිට මොකක් හරි දෙයක් කරා කියලා. කුඩු හරි ඕනනම් තියන්න පුළුවන් පැකට් එකක් හරි දාලා බෑග් එකේ නේ. ඒ වගේ දේවල් අපිට ආරච්චි වෙනවා. එහෙම නැත්නම් ඕවා පොවන්නත් පුළුවන් මොනවා හරි වතුර එකකට හරි දාලා නේ. දැන් ඕනතරම් එක එකව තියෙනවා. ඔය භික්ෂුන් වහන්සේලා බුදු සමයේ බුදුන් වහන්සේලාත් ඔහොම කරා නම් අදත් ඔහොම වෙන්න පුළුවන් නේ. බැරි වෙලාවත් ඔහොම දෙයක් වුණොත් උතුම් මේ මග යන කෙනෙකුට පව් නේද? එතකොට සමාජයේ ඔබ දකින්නේ නෑ නේද? පෘථග්ජන මිනිස්සුන්ට ඔක හොයාගන්න බෑ නේද? එතකොට උන්වහන්සේ නිහඬව හිටියොත් මොකද වෙන්නේ? ගොඩක් කන්න කතා කරන්න දෙන්නේ නෑ නේද? ගහනවා, බලිනවා, අවලාද කරනවා, ගණන් ගන්නෙ නෑ නේද? අහන්නේ නෑ නේද කියන එක. ඒ තරම්ම අපහාසයටපත් කරනවා නේද? ඔබට පේනවද විශාල අකටයුත්තක් වෙන්න ඉඩ තියෙනවා කියලා? මෙහෙම ගියොත්. නේද? ඒ නිසා ඕවට ඕය දාන්න එපා. මේක දැනෙනවා. ඒ නිසා ඒවට චුට්ටක්වත් දේව කරන්න එපා. මොකද අපි දන්නවා මේ මහත්ඵල උතුමන් වහන්සේ නමක් බැරි වෙලාවත් ওই විදිහට හොය දන්නවා. නිහඬ වෙන්න පුළුවන්. අර තෙල් කතාවේ දාලා නැටුවා වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට ගිහියෝ දාන්නේ නැහැ. උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ එහෙම කෙනෙක් නෝ. ඒක බොහෝ දුරට ඉන්නේ කියනවා. මේකේ තවත් පැති ගොඩාක් තියෙනවා. ඔබ ඕක සිවුරෙන් හොයන්න යන්නත් එපා. තවත් සංකීර්ණ. දැන් මේ යුගයේ ඉන්නවා සිවුරෙන්ම නැති. ඇත්තටම ගොඩක් මේ මාර්ගයේ ඒ කියන්නේ මාර්ගඵලලාභී අය ඉන්නවා. දැන් ඉන්නවා. ඒ අර සිවුරේ නැහැ. ඒත් යාර හොයන්නත් බෑ. ඉන්නේ සාමාන්‍යයෙන් විදිහට. හැබැයි ඔවුන්ගේ සෝතාපන්නයි. ඔවුන්ට ලෝකයේ ඇත්ත වෙන්නේ ආරණස්ගේ දේශනාවෙන් බොහෝ පිරිසක් අපිට පේනවා. ලෝකයේ ඇත්ත වෙලා අය වෙන්නේ නැති අය දැන් ඉන්නවා. නෝන අපි ගමන් ගමන් ගන්න කියාගෙන අපට අපිට දැනෙනවා.
මේ බොහෝ අය ගොඩක් දියුණුයි කියලා. එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ අයව අඳුනගන්නේ නැහැ නේද මේ මිනිස්සු කියලා. ඒ අය ගැඹුමක් නැහැ. ඇඳුම නැති නිසා දන්නේත් නැහැ. හ්ම්. නමුත් ඔවුන් හරි සුන්දර චරිත. ඔවුන් ගාව ධර්මයේ තියෙනවා. ඔවුන්ට ලෝකයේ ඇත්ත වෙන්නේ. ඔවුන්ට ඒ සුදුසු ආකාරයට සමාජයේ කටයුතු කරන්නේ ඒක අපි දකිනවා. එතකොට පරිස මේ පරිසම් මොකද මේ පණිවිඩේ තව සමාජයට එන්න ඕනි තව කාර්යකට එන්න ඕනි ලොකු සමාජය තුළ ඇත්තටම අද වෙනකොට සිද්ධ වෙන අපරාධ කොට අඩු වෙනවා යහපතක් මිනිස්සෙන්ට සිද්ධ වෙනවා මිනිස්සු දුගතියකට වැටෙනවා මිනිස්සු සැනසෙනවා සත්‍ය ධර්මයේ ලෝකයට අවදි වෙනවා මේ තුළ ලොකු කතාවක් තියෙනවා එතකොට නේද නේද එතකොට ඔබට වාදින ප්‍රධානම තරක් තමයි ඒ වගේ මේ කතාව ඇතුලේ මේක කියන්නේ මේකේ දෙපැත්තම තියෙනවා දෙපැත්තෙන් දැලිපියේ කිරිපැණි කනවා වගේ. ඒ පැත්තෙන් බැලුවත් කැපෙනවා මේ පැත්තෙන් බැලුවත් කැපෙනවා. එක පැත්තකින් ස්වාමීන් වහන්සේලා වැරදි පැත්තට යන්නත් පුළුවන්. එක පැත්තකින් මේක නොකියුවොත් ස්වාමීන් වහන්සේලාටම හානියකුත් වෙනවා. මේ මහත්ඵල උතුමන් වහන්සේලාට හානියකුත් වෙනවා. ඒක නිසා ඔබ මේක නොදන්න නිසා ඔබට මේවා ගොඩාක් කියන්න තියෙනවා. හැබැයි අපේ සමාජයේ තාම සුදුසු නැති නිසා කියන්න විදියක් නැතුව ඉන්නවා. අන්සුමි ප්‍රශ්නේ තියෙන්නේ. මේක තරකදී. මේක අවශ්‍ය නැහැ නිවනට. නිවන් වල ඔය කියපු ටික ඇති. නමුත් එදිනදා ජීවිතය තුළ මේ කතාව තියෙනවා. ඔබ සමාජයේ කොයිල බැලුවොත් ඒ එක තැනකදී සිටුවරයෙක් පැවිදි වෙලා ඒ සිටුවරයාගේ සිටු දීපල විනාශ වෙනවා කියලා සිටු දියණිය ඇවිල්ලා දරුවෙක් ඉල්ලනවා. එතනදී දරුවෙක් ලබා දෙනවා. එතකොට 아무තේ කියන්න ඕනේ නැහැ උතරදී ඒ කටයුතු සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔක බුදුන් වහන්සේට පැමිණිලි කරනවා අනිත් භික්ෂුන් වහන්සේලා. එහෙම කොහොමද වෙන්නේ? එහෙම උනේ ඇයි කියලා. එතකොට බුදුන් වහන්සේ විනය පනවනවා. ඒ විනය පනවන්නේ එහෙම සුදුසු නැති නිසා, ජීව අපෑදෙන නිසා. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ විනය පනවන්නේ පස්සේ. එතකොට මේ මහත්ඵල උතුමන් වහන්සේ නියම ඇසීමේ ඇත්තටම එහෙම අදහසකින් නෙමෙයිනේ. එයාට එහෙම මේ ආයතන වල පිස්සුවකින් නෙමෙයිනේ. ආයතන වල ලොකු පිස්සුවක් එන්නේ නැහැ මේකේ අවසානයේ. අභ්‍යන්තර පරිවර්තනය කරා යනකොට ආයතන වලට ලොකු පිස්සුවක් එන්නේ නැහැ. හෝමෝන වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. හෝමෝන උත්තේජනය වෙලා ආවට ඒ හෝමෝන වල ඒ කෙනෙක් ආත්මයක් නැහැ. ඒක ඒකේ කෙනාගේ අත්දැකීමක්. ඒක එයා අත්දකින්නවා. දකින්නවා ඒක නිකන් ක්‍රියාවලියක් විතරයි. එයා ඒකට හිමිකාරයක් නැහැ කියලා. එතකොට ඒක ක්‍රියාවලියක් විතරක් විදිහට හිමිකාරයක් නැති විදිහට සිද්ධ වෙනවා. ඒක හැබැයි රහතන් වහන්සේට ඕක ඇත්තටම කිව්වොත් මේ මට අවසානය කරපු කෙනෙකුට අභ්‍යන්තරයේ මමත්වයේ කියන්නේ අභ්‍යන්තරයේ දැනෙනවනේ ආත්ම ගින්න සංසිඳුණාට පස්සේ ඔක්කොම ක්‍රියාවලියක් විතරයි. නිකන් ගස්වල අතු වෙලෙනවා විතරයි. ආත්ම කතාවක් නැහැ. මෙන්න මේකයි. ආත්ම කතාවකින් තොරයි. එතකොට මේ ඒ කියන්නේ පුජ්‍යලයේ කියත් එහෙම කතාවක් නැහැ. එතන ගොඩක් මේ ඒ කියන්නේ මේ සමාජයේ තාම මේව කතා කරන්න සුසු මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ සත්‍ය ධර්මයේ ඒ තරමටම තාම අවදි වෙලා නැහැ. ඒ තරම බලවත් වෙලා නැහැ. ඒක නිසා නමුත් අපිට මේවා කතා කරන්න වෙනවා. මේ එහෙම නැතුනොත් මේ මිනිස්සුන්ට මේක අලුත් ගලප ගන්න බැරි කමක් තියෙනවා. දැන් අපිට කතා කරා නේද ඕමගම පැත්තේ මහත්මියක් දවසක් ඒ මහත්මියගේ ඒ මහත්මියට මේකේ අවසානයේ වගේ මහත්මිය කතා කරා. අත්දැකීමක් කතා කරා. එතකොට මේ මහත්මිය කිව්වා මේ මහත්මිය ජීවිතය ගත කරා. එතකොට මේ මහත්මිය මහත්මයා සමග ඉන්න ආකාරය. එතකොට කතා කරා. එතකොට
මේ එතකොට ඒ අඹුසැමි සම්බන්ධතාවය ඒ විදිහටම යනවා. මොකද අර මහත්මයා තාම එහෙම දෙයක් නැහැ. මහත්මයා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. එතකොට දරුවොත් ඒ විදිහට ඉන්නේ. එතකොට එයා පෙන්නන්නේ නැහැ එයාගේ වෙනසක්. එයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ. එතකොට එයා ඒ විදිහට හැසිරෙනවා. එතකොට එයා මේක සිංහලෙන් කෙලින්ම කිව්වා ක්‍රියාවලියක් විදිහටයි මේ දේවල් වෙන්නේ කියලා. එයාට ඒව ගැන කිසිම එහෙම එන්නේ නැහැ කියලා. අර මම ආපෙසිතවල ඒ විදිහට එහෙම ගින්නක් එහෙම කුජල භාවයක් එන්නේ නැහැ කියලා. මෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් අය අහන්නේ ලැජ්ජාවට. අහන්න බැරි කමට. එළිපිට අහන්න ලැජ්ජයි. අහන්න බෑ. ඒ නිසා අපි දන්නවා අපිනුත් අහන්නේ නැහැ කියලා. ඒ වුණාට අපි මේව හරියට කතා කරේ නෑ නේද කියලා හිතෙනවා. මොකද ඒව ගොඩක් අයගේ හිතේ වද දෙනවා ඇති කියලා හිතෙනවා. නේද? ඇසුවේ නැති වුණාට. ඇත්තටම ගිහි ජීවිතය තුළ ඔය අපසමේ සම්බන්ධතාවය කියන්නේ මේක බාධාවක් නෙමෙයි මේ මාර්ගයට. ඒ කියන්නේ ඒක සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. අර අර ගින්න නන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. එහෙම ඕනකමක් නැහැ. හැබැයි අනිත් කෙනාගේ ස්වභාවය අර ධම්ම දීලා විසාක වගේ. එහෙම නැත්නම් අ සමන විසාකාව පූර්වක වගේ. එතකොට ඒ කෙනාගේ මට්ටමට ඒ කටයුතු වල ඒ සිදුවීම මේ විදිහට සිද්ධියක් විදිහට වුණාට මේ අභ්‍යන්තර පරිවර්තනය වුන් කෙනෙකුට ඕක ඕක කතාවක් නෙමෙයි. ඒ කියන්න අදාළ නෙමෙයි. ඒක සිද්ධියක් විතරයි. එයාට ඒක ගින්නක් නෑ. හැබැයි ඒක ගින්නක් නැති බව එයාට තමයි සාන්දිටික වෙන්නේ. එයාට නම් ප්‍රත්‍යක්ෂ. එයාට ඒවා කතා කරන්න දෙවොත් නෙමෙයි. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතය යනවා. අපේ කිසිම තැනක එයාට ගින්නක් නෑ. ඒ නිසා සහැල්ලුවෙන් ජීවත් වෙනවා. දැන් විසාකාව එහෙම නැත්නම් ළමයි හදන්නේ කොහොමද? කසාද බඩේ කොහොමද නේද? එහෙම වෙන්නේ කොහොමද? එතකොට මේක හැමතැනම තියෙනවා මේ කතාව. දැන් මේ හැමෝම මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕක ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. ඕකත් බාධාවක් නොවන බව. අනිත් එක එහෙමයි කියලා දැන් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම දැන් මේ මට දැන් එච්චර ඒවා ගැන පේන්නේ නැහැ. ඒ නිසා එයා හිතට අරගෙන එහෙම ඉන්නවනම් මම දැන් මස් මාළු කන්නේ නැහැ වගේ. එහෙම ඉන්නවනම් අන්තයකට ගිහිල්ලා. ඒම අන්තයකට යන්නේ ආත්මකින්මයි. මොකද මේ උලකට සීමා උලකට අන්තයක් දෙන්න බෑ. උලකට හැඩතල දෙන්න බෑ. ඒ වගේ වතුරට කොහොමද හැඩතල දෙන්නේ? වතුරට හැඩතල. ඒ වගේ මේ නිදහස් සිත කියන්නේ නිදහස් සිත. ඒක කොහෙවත් හිර වෙන්නේ නෑ. එයාට ඒක අවශ්‍ය නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. එහෙම එහෙම සකස් වෙන්න හේතු නැහැ. හැබැයි ඒක එයාට මේක දැන් පූජාවක් වගේ. දැන් මේ නිවන් මාර්ගය යනකොට එක්කෙනාට ඒ කියන්නේ එක්කෙනාගේ අභ්‍යන්තර පරිවර්තනය කෙනාට දැනෙනවනේ. එතකොට එයාටම ආවේනික ගමනක් යාට තියෙන්නේ. ඒ කියන්නේ එයා සාමාන්‍ය අනිත් අය වගේ නෙමෙයි. එයා පෘථග්ජන ස්වභාවය නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා පටිසෝතට එනකොට. එතකොට එයා මොන දේ කරත් ඒවයින්ට දෙයක් වෙලා නැහැ. උදාහරණයක් කියනවා නම් සත්පුරුෂ දෘෂ්ටිය ගිලිහුණාට පස්සේ මෙතන ආත්මයක් නැති බව තහවුරු වුණාට පස්සේ එයාගේ ජීවිතේ ගලන්නේ ආත්මිකින් නෙමෙයි. ඔන්න ඕකයි. එයාට මොන කවුරුන් කියනවා කියමු. මොනවාරි අවලාද කරනවා කියමු. එයාගේ ඇතුළාන්තයේ තියෙනවා මේක නිකන් අපිට කියන්න තියෙන්නේ මේ උතුම් පූජාවක් වගේ එකක්. එයාගේ ඇතුලෙන් එනවා. මතුවෙනවා. ඒ කියන්නේ ඒක කාටවත් පේන්නේ නැහැ. නමුත් එයාගේ ඇතුළාන්තයෙන් එනවා හැම දෙයකින්ම මිදීගෙන යනකොට ඇතුලෙන් එනවා ස්වභාවයක් මතුවෙලා උතුම් ස්වභාවයක්. ඒ ස්වභාවයට මහා කරුණාවක් තියෙනවා. ඒ ස්වභාවය කියනවා නම් හරි ආත්මාර්ථයක් නැහැ. ඒකයි කරුණාව කියන වචනේ එන්නේ. ඒ කියන්නේ මමත්වයෙන් තොරයි. එයාට ඒ ජීවිතේ තිබ්බත් එකයි නැතත් එකයි. එයාගේ ස්වභාවය කුජල ස්වභාවය නෙමෙයි. නමුත් දැන්
දැන් කතා බහ කරනකොට කටයුතු කරනකොට ඒක අනිත් අයට හොයන්න බෑ. මේක මොකක්ද කියලා. හැබැයි ඒ කෙනා ඒ කෙනාට සාන්දිටිකයි කතාව. එයා දන්නවා ඒකට අදාළ ඒව එයාට ගින්නක් නෙමෙයි ගිනිගන්නේ. ගින්නකින් තොරයි. එතකොට මේ ඔය ගස්වල අතු එල්ලෙනවා වගේ හැමදේම වෙන්නේ. ඒක එයා උදකලාවට කැමති වෙන්නේ. නිහඬව ඉන්න කැමති. පැත්තකට වෙලා ඉන්නගේ බොහොමත් අත්බලගෙන බලද්දී. එතකොට එයාට ලොකු නෑ අපිට දෙයක් නෑ. සරල සුන්දර චරිතයක් දෙන්න. සුන්දර අපිට. එයාටම දැනෙනවා නිකන් එයාගේ කාට හරි කරදරයක් වෙනවා නම් හානියක් වෙනවා. එයා ඒකට කැමති වෙන්නේ. එයාට බෑ ඒක දරා ගන්න. ඒ මොකද එයා එහෙම කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඒව වෙන්නේ ඒව සකස් වෙනවා. ඒව වැඩි කල් තියෙන්නේ. ඒව පිළිවෙලක් වෙනවා. ඒ නිදහස් භවයේ සරලතාවක් එක්ක. උතුම් ස්වභාවයක් සකස්. මොකද ඒක හුස්මට යන්නේ කොහොමද එයාගේ සසර අවසාන වෙනකොට දැනෙන ස්වභාවයක් එනවා. හ්ම්. මේ අන්තිම ආත්ම භාවය වෙනකොට දැනෙන ස්වභාවය. ඒක ඇතුළාන්තයෙන් මතුවෙන. එයාට දැනෙනවා ලෝකෙට තියෙන ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය කියන්නේ කෙලෙස් ගින්නේ තියෙන ඝනත්වය අඩු වෙනවා. එතකොට මේ අ පුරුදු විදියට සමහර දේවල් එකපාරට නැති වෙන්නේ නැති නිසා තියෙන්න පුළුවන්. පුරුද්දට. කතා බහ කරන විදිය. එහෙම නැත්නම් එක එක කෙනාට වෙනස් ස්වභාව. ඒ පුරුදු විදියට තියෙනවා. හැබැයි මේ පුරුදු වලට එයා අයිති නෑ. හැබැයි මේ පුරුදුත් එයාගේ ටික ටික වෙනස් වෙනවා. තියෙනවා. එකපාරට නොවුනට. පරිවර්තිත යුගයක් වෙනවා එයාට. පරිවර්තනය වීගෙන යනවා හැමදේම ටික ටික. එතකොට එයා ගෙදරක ජීවත් වෙන කෙනෙක් නම් එයාගේ අපි හිතමු ස්වාමියා එයාට